කතා පටන් ගනිද්දිම අපේ පෘථිවිය සිට ඈත ග්‍රහලෝකයකට ගෙන යන අතර මේ ග්‍රහලෝකයේ වාසය කරන යවුචා කියලා හඳුන්වන ජීවි විශේෂයක්. ගුවන් යානයකින් යන යවුචාවෙක් එතන තියෙන පාර්වතයකට ඇතුළු වන අතර යම් දෙයක් හොයන්න පටන් ගන්නවා. එක පාරටම මෙතනට තවත් යවුචාවෙක් කඩාව දෙන නිසා මේ යවුචාවන් දෙන්න අතර සටනක් පටන් ගන්නවා. මේ සටනෙන් ඩෙක්ස් කියලා හඳුන්වන යවුචාට පරාද වෙන්න සිද්ධ වෙනවා. මෙතන වෙන කතාවෙන් අපිට තේරෙනවා මේ යවුචාවන් දෙන්න සහෝදරයෝ කියලා. මේ යවුචාවන් දෙන්නගේ වැඩිම යවුචාගේ නම තමයි කේ. කේ ඩෙක්ස්ට කියනවා තවදුරටත් පුහුණුවීම් කරන්න ඕන කියලා. යවුචාවන් දෙන්න එයාලගේ යානයට යන අතර කේ ඩෙක්ස්ට කියනවා තාත්තා ඔයාට එච්චර හිතෝදකින් නෙමෙයි ඉන්නේ කියලා. ඒකට හේතුව මේ යවුචාවන්ගේ වංශයේ එක් චාරිත්‍රයක් තියෙනවා. ඒ චාරිත්‍රයට හරියට ඉටු කරොත් විතරයි මේ ගෝගර වංශයේ සමාජිකයෙක් කියලා පිළිගන්නේ. ඒ චාරිත්‍රය තමයි වෙනත් ග්‍රහලෝකයක පරාද කරන්න අමාරු ජීවික මරලා සාක්ෂියක් විතර ගෙනත් දෙන්න ඕන. නමුත් ඩෙක්ස්ට එක කරන්න පුළුවන් වෙලා නැහැ. කොහොම නමුත් මේ දෙන්න ග්‍රහලෝක කිහිපයක් දිහා බලන අතරතුර ඩෙක්ස්ට ගානානම් ග්‍රහලෝකයක් ගැන උනන්දුවක් ඇති වෙනවා. මේ ග්‍රහලෝකයේ ජීවත් වෙනවා කැලස්කි කියලා හඳුන්වන ජීවියෙක්. මේ ජීවියා මරන්න ගියපු එක යවුචාවෙක්වත් නැවත යහතින් ඇවිල්ලා නැහැ. නමුත් කේ ඩෙක්ස්ට කියනවා වෙනත් ග්‍රහලෝකයක් තෝරා ගන්න කියලා. මොකද පරාජය කියලා කියන්නේ මරණය. ඩෙක්ස් කියනවා කැලස්කිව මරලා තාත්තර කුසලණයක් විතර ගෙනත් දෙනවා කියලා. මේ අතරතුර මෙතනට උන්ගේ පියා ගුවන් යානයකින් එනවා. ඩෙක්ස් පියා එනවත් එක්ක මෙයාගේ අත කපාගෙන ගෞරව කරනවා. නමුත් තාත්තවිත් ඉන්නේ ආව මරන්න කියලා ඩෙක්ස් තාම දන්නේ නැහැ. මෙයාගේ පියාගේ නම තමයි වෝරස්. වෝරස් කේගෙන් අහන මූ තාම ඉවර කරේ නැත්තේ ඇයි කියලා. කේ සහෝදරයා බේර ගන්න ඕන නිසා කියනවා ඩෙක්ස් අනිවාර්යෙන් චාරිත්‍රය ඉෂ්ට කරાવી කියලා. කොහොම නමුත් වෝරස් කියනවා දුර්ලෙන් තියාගන්න එක අපි වංශයට නින්දාවක් කියලා. වෝරස් එකපාරටම ඩෙක්ස්ගේ පැත්තට උගලක් පිහි කරනවා. මේ නිසා ඩෙක්ස්ට හෙලවෙන්නවත් පුළුවන්කමක් නැහැ. වෝරස් කේට අණ කරනවා දැන්ම දුර්ලේ ඉවර කරන්න කියලා. කේට අණ පිළිපදිනවා හැර වෙනත් විකල්පයක් නැහැ. මේ වෙලාවේ කේ ඩෙක්ස්ව මරනවා වෙනකොට උගුල විනාශ කරලා ඩෙක්ස්ව යානාව ඇතුලේ හිර කරලා දානවා. මේ නිසා වෝරස්ට කේන්ති යන අතර කේ සහ වෝරස් අතර සටනක් පටන් ගන්නවා. කේයාගේ දක්ෂ සටන් ක්‍රම යොදා ගන්න ගමන් වෝරස් එක්ක සටන් කරනවා. නමුත් වෝරස්ව පරාද කරන්න තරම් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කේට මේ වෙලාවේගේ අතක් අහිමි වෙනවා. යානාව ඇතුලේ හිර වෙලා ඉන්න ඉඳ ඩෙක්ස්ට සහෝදරයා බේර ගන්න පුළුවන්කමක් නැහැ. කොහොම නමුත් ඩෙක්ස් සටන අතරින් ලෑස්ති නැහැ. නමුත් අවාසනාවන්ත විදිහට වෝරස් කේගේ පපුවටම කඩුව බස්සනවා. කේ ඩෙක්ස් බේර ගන්න ඕන නිසා එයා ළඟ තියෙන උපකරණයකින් ඩෙක්ස් ඉන්න යානයේ ගානා නම් ග්‍රහලෝකයට යවනවා. මෙතනදී ඩෙක්ස් එයාගේ ජීවිතයෙන් සමු ගන්නවා. සහෝදර බැඳීම කියලා කියන්නේ කොච්චර වටින බැඳීමක්ද කියලා මෙතනදී අපිට පෙන්වලා තියෙනවා. දිනහෝ මාස කිහිපයකට පස්සේ යානයේ ගානා ග්‍රහලෝකයේ ළඟටම මිලියන ගණනක පාෂාණවල යානය වැදෙන්න පටන් ගන්නවා. මේ නිසා ඩෙක්ස්ට සීයේනවා. ඩෙක්ස්ට පුළුවන් වෙන අමතර යානයකින් මෙතනින් පැන ගන්න. නමුත් යානයේ පාරට යන අතරතුර ආසේ ඉන්න මකරෙක් වගේ විශාල ජීවියෙක් පාර දෙන නිසා යානයේ ගානා ග්‍රහලෝකයේ වනාන්තරයට කඩාගෙන වැටෙනවා. ඩෙක්ස් වනාන්තරයේ මැද අවදි වුණ අතර කේ වෙනුවෙන් කැලැක්සිගේ හිස ගෙදර අරන් යනවා කියලා එයාටම පොරොන්දුවක් දී ගන්නවා. ඩෙක්ස් මේ ගමනට අවශ්‍ය වන ආයුධ ටික ලෑස්ති කරගන්න පටන් ගන්නවා. ආයුධ ලෑස්ති කරන අතරතුර ඩෙක්ස් යාගේ පිටිපස්සෙන් ශබ්දයක් එනවා. නමුත් හැරිලා බැලුවොත් එතන මුකුත් නැහැ. ඩෙක්ස් සැකයටත් එක්ක කැලේ පරීක්ෂා කරන ගමන් ඉස්සරහට යන්න පටන් ගන්නවා. එකපාරටම ඩෙක්ස්ට විශාල මාංශ භක්ෂක ගස් කීපයක් පහර දෙනවා. ඩෙක්ස්ට පුළුවන් වෙනවා ගස් කීපයක් විනාශ කරන්න. නමුත් විනාශ කරන්න මේ ගස් වැඩි වෙනවා හැර අඩු වෙන්නේ නැහැ.
මේ නිසා ඩෙක්ස් ඒ ළඟින්ම තියෙන විශාල ගලක් උඩට පැන ගන්නවා. ඒ නිසා ඩෙක්ස්ට පුළුවන් වෙන එයාගේ ජීවිතේ බේර ගන්න. ඔන්න ඊළඟ ඩෙක්ස් ජලාශයක් ගාවට ගිහින් ඉන්නවා. එතන තියෙන ශාක වර්ගයක් කඩාගෙන එයා ළඟ තියෙන උපකරණයකින් පරීක්ෂා කරලා එයාගේ තුවාල වලට බෙහෙත් කරගන්නවා. ඩෙක්ස් ඒ ළඟ ඉන්න පණුවෙක් කන්න හදලා කෝකටත් කියලා ඈතට විසි කරලා බලනවා. මේ නිසා පණුව බෝම්බයක් වගේ පිපිරෙනවා. කෑමනම් ඩෙක්ස් එතනම ඉවරයි. ඩෙක්ස් තන පෙටියක් වගේ තැනකට යන විදිය පෙන්වනවා. ඉස්සරහට ඇවිදගෙන යනකොට දකින්න තනින් තන පළතුරු ගස් කීපයක් තියෙන විදිය. මේ ගස් ආසන්නයට ලං වෙනකොට මේවා පිපිරෙන්න වගේ පිම්මෙනවා. මේ නිසා ඩෙක්ස් ඒවට ලං වෙන්නේ නැතුව ඉස්සරහට ඇවිදගෙන යනවා. මේ අතරම ඩෙක්ස්ටේ ළඟින්ම කාන්තාවගේ කටහඬක් ඇහෙනවා. ඒ කාන්තාව ඩෙක්ස්ට ගෙනවා ඉන්න මකරගේ ගුලක් කියලා ඕ පිපිරිලාගෙන් පිට වෙන කට වෙනුනොත් පොඩි තප්පර ගණක් ඇතුළත මුළු ශරීරයම අඩපණ වෙනවා කියලා. මේ කාන්තාව කියනවා මාව මෙතනින් නිදහස් කරොත් ඔයාටත් මං උදව් කරන්නම් කියලා. ඩෙක්ස් එක්ක ඩීල් එකක් ඇති කරගන්න හදනවා. කොහොම නමුත් චෞචාවන් කියන්නේ තනියම දඩයන් කරන ජීවීන් කොට්ටාශයක්. මේ නිසා ඩෙක්ස් මේකට කැමති වෙන්නේ නැහැ. මකර මේ වෙලාවේ ගස් පැත්තට ගල් අත්තාරින්න පටන් ගන්නවා. මේ නිසා ගස් ඔක්කොම වගේ පිපිරෙනවා. ඩෙක්ස් මේ වගේ බේරිලා ඉස්සරහට දුවන්න පටන් ගත්තත් කටුකුපයක් ඩෙක්ස්ගේ ඇඟ පුරා යනවා. කාන්තාව ඩෙක්ස්ට කියනවා මේ දැන්ම මේට ආයුධයක් විසිකරේ නැත්තම් වගේ ජීවිතේ ඉවරයි කියලා. මේ වෙලාවේ ඩෙක්ස්ට වටපිටාව බොද වෙන්න පටන් ගන්නවා. ඩෙක්ස් අවසාන මොහොතේ එයා ළඟ තියෙන ආයුධයක් කාන්තාව පැත්තට විසි කරනවා. මකර ඩෙක්ස් කන්න ඔන්න මෙන්න තියලා කාන්තාව මකරව මරලා ඩෙක්ස්ගේ ජීවිතය ආරක්ෂා කරනවා. මේ කාන්තාව කියන එයාගේ නම තියා කියලා. තියා එතන තියෙන කල්මල් විශේෂයකින් ඩෙක්ස්ගේ ඇඟේ තියෙන විස ටික අයින් කරනවා. මේ තියා කියලා කියන්නේ රොබෝවෙක්. ඒ වගේම තියා අහනවා ඔයත් තව කැලස්කව මරන්නද කියලාත් මවත් කැලස් දිහාට එක්ක යන්න කියලාත් කියනවා. මොකද තියා ඇතුළු රොබෝවන් කණ්ඩායමත් මේ ග්‍රහ ලෝකෙට ඇවිත් තියෙන කැලස්කව මරන්න. නමුත් තියා ඇතුළු කණ්ඩායම කැලස්කිට පරාද වෙලා තියෙනවා. මේ නිසා තමයි තියාගෙත් කකුල් දෙක අහිමි වෙලා තියෙන්නේ. තියා ඩෙක්ස් එක්ක කැලස්කින්න තැනට යන්න හදන්නේ එයාගේ නැති වුණ කකුල් දෙක ආයෙත් අරගන්න. තියා මේ ග්‍රහ ලෝකේ ගොඩක් කල් හිර වෙලා හිටපු නිසා මේ ග්‍රහ ලෝකේ ගොඩක් දේවල් දන්නවා. මේ නිසා තියා කියනවා ඔයාව මං කැලස්කින්න තැනට එක්කන් යන්නම් කියලා. ඒ වගේම ඔයාට මාව ගොඩක් වටින උපකරණයක් වේවි කියලා. මේ නිසා ඩෙක්ස් තියාවත් ගමනට එකතු කරගන්නවා. හැබැයි ඩෙක්ස්ට තියාව උස්සගෙන තමයි මේ මුළු ගමනම යන්න වෙන්නේ. මොකද තියාට කකුල් දෙකක් නැති නිසා. දෙන්න කැලස්කිව හොයාගෙන යන්න පටන් ගන්නවා. නමුත් ගමන අතරතුර භයානක ජීවීන් පහු කරන්නත් සිද්ධ වෙනවා. නමුත් තියාගේ එක එක උපක්‍රම නිසා මේ වගේ ලේසියෙන් බේරෙන්න පුළුවන් වෙනවා. දෙන්න රෑ වෙලා යාළගේ විස්තර කතා බහ කරන අතර තියා කියනවා මිනිස්සු යාළුවා මේ ග්‍රහ ලෝකෙට එව්වේ මෙහි ජීවත් වෙන අමුතු ජීවීන් පරීක්ෂණ කරන්න අල්ලගෙන යන්න කියලා. ඒ වගේම රොබෝ කණ්ඩායමේ ඉඳලා තියෙන විශේෂ හැකියාවන් තියෙන රොබෝලා දෙන්නේ. එක්කෙනෙක් තමයි අපි දන්න තියා. අනිත් කෙනා ටෙසා කියලා හඳුන්වන රොබෝවෙක්. මේ දෙන්නට පුළුවන් වෙලා තියෙනවා මිනිස්සු වගේ සංවේදීව ක්‍රියා කරන්න. අපිට පෙන්නනවා කලින් ටෙසා කියලා හඳුන්වපු රොබෝ. මෙයාටත් තියෙන ටෙසා හා සමාන රූපයක්. කොහොම නමුත් තක්කේ වෙලා ඉන්න ටෙසාව නැවත සකසන ගමන් තමයි ඉන්නේ. ඊළඟ දවසේ ඩෙක්ස්ට ලොකු බඩගින්නක් ඇවිත් බයිසන් කියලා හඳුන්වන සත්වයක දඩයන් කරන්න ලෑස්ති වෙනවා. නමුත් ඒක ලේසි වෙන්නේ නම් නැහැ. මොකද මේ සත්වයන් ඉන්නේ රේසර්ස් කියන තනබින් මුඩ. මේ තනකොළ පිහිටුඩවල් වගේ තියුණු. ඩෙක්ස් මේ කරන්න යන වැඩේ දිහා වඳුරෙක් වගේ සතෙක් බලන් ඉන්නවා. මේ සතාව හොඳට මතක තියාගන්න. ඒකට හේතුව කතාව ඉස්සරහදී වට තේරෙයි. ඩෙක්ස් මේ සතාව එලවන්න හිතාගෙන පොඩි සද්දයක් දානවා. නමුත් මේ සතත් ඩෙක්ස්ට කින්ඩියට වගේ සද්දයක් දාලා රේසර් පඳුරු අස්සට පැනලා බයිසන්ව දඩයන් කරන්න යනවා. මෙතන ඇති වෙන ශබ්දෙට බයිසන් බය වෙලා දුවන්න පටන් ගන්නවා. කොහොම නමුත් ඩෙක්ස් දඩේම අතහැරලා දාන්න ලෑස්ති නැහැ. ඩෙක්ස් ගස් උඩින් පැන බයිසන් පස්සේ පන්නනවා. මේ අතරතුර තියා සහ ඩෙක්ස් රේසර් පඳුරුවට වැටෙන්න ගින් 99න් බේරෙනවා. බයිසන්ගේ පිට උඩට පැන ගන්න පුළුවන් වුණත් ගහක වැදෙන නිසා බයිසන්ව මගහැරෙනවා. මෙතනට වඳුරෙක් වගේ සතත් කඩාවදින නිසා ඩෙක්ස් සහ වඳුර අතර බයිසන්ව දඩයන් කරන්න රණ්ඩුවක් ඇති වෙනවා. මේක මෙහෙම වෙන අතරතුර ඩෙක්ස් ලගේ පැත්තට බයිසන් වේගෙන් එනවා. ඩෙක්ස් ඉක්මනට මෙයාගේ කඩුව බයිසන්ගේ පැත්තට වී කරන නිසා බයිසන්ව ශනිකව දෙකට වෙන්නෙනවා. ඩෙක්ස් දිහා වඳුරත් පුල්බෙන් වගේ බලනවා. බයිසන් වල්ලගත්ත සතුට සමරන්නත් කලින් ඩෙක්ස් ලව තවත් රාක්ෂසයෙක් ගොදුරු කරගන්නවා. මේ රාක්ෂයා ඩෙක්ස් සහ තියාව පිඹුරෙක් වගේ වෙලාගෙන උඩට අරගෙන යන්න පටන් ගන්නවා. මෙතන ඩෙක්ස්ට හෙලවෙන්නවත් පුළුවන්කමක් නැහැ. මේ දෙන්නා එක කටට ගිලින්න හදද්දිම පුංචි වඳුර රාක්ෂයා කටට පැනලා චීල්ලයක් වගේ හැදෙනවා. මේ නිසා කාටවත් කරදරයක් නම් වෙන්නේ නැහැ. කොහොම නමුත් රාක්ෂයා මේ තුන්දෙනා පස්සේ පන්නන්න පටන් ගන්නවා. ඩෙක්ස් ඉස්සරහට දුවගෙන යනකොට රේසර් පඳුරු ටික දකිනවා. මේ නිසා ඩෙක්ස්ට තවත් ඉස්සරහට යන්න පුළුවන්කමක් නැහැ. ශීල්ලයක් වගේ හැමක් තියෙන නිසා පුංචි වඳුර ලේසියෙන් මේ කාරා යනවා. නමුත් රාක්ෂයා ඩෙක්ස්ව අල්ලගන්නේ නැතුව පුංචි වඳුර පස්සේ පන්නනවා.
ඒකට හේතුව වෙන්නේ නැත්තේ වඳුර රාක්ෂයා ගොදුර නැති කරපු හින්දා වෙන්නේ නැති. ඩෙක්ස් එයාලගින්ම තියෙන ලොකු ගහක් කපලා රාක්ෂයාගේ ඇඟට පනිනවා. වඳුරව ගිලින්න ඔන්න මෙන්න තියලා තීව්‍ර කඩුවෙන් රාක්ෂයාව මරනවා. ඔන්න ඊළඟට නැවත යථා තත්ත්වයට පත් වෙලා ඉන්න ටෙසාව පෙන්වනවා. ටෙසා ඇවිත් ඉන්නේ ඩෙස්ගේ යානයේ කඩන් වැටුණු තැනට. කණ්ඩායම වටපිට පරීක්ෂා කරන අතරතුර මාංශභක්ෂක ගස් පහර දෙන්න පටන් ගන්නවා. නමුත් මෙයාලා ළඟ තියෙන තියුණු ආයුධ වලින් මේ ජීවීන් ඔක්කොම වගේ විනාශ කරනවා. සෑවෙලා කට්ටිය කතා බහ කරන ගමන් මරපු බයිසන්ව කනවා. වඳුර ඩෙක්ස්ගෙන් මස් කෑල්ලක් ගන්න හදනවා. නමුත් ඩෙක්ස් නොදී ඉන්න හදලා ආයෙත් දෙනවා. වඳුර මස් කෑල්ල ගත්ත ගමන් ඩෙක්ස්ගේ මූණට කෙල ගහනවා. මේ නිසා ඩෙක්ස්ට ගොඩක් කේන්ති යනවා. නමුත් තියා කියන මේ ජීවීන් යාලගේ සමීපයේ කට්ටිය පිළිගන්නේ ওই විදියට කියලා. ඩෙක්ස්ට එයාගේ සහෝදරයා නැතුණු දුක තාමත් හිතේ කාවදිලා තියෙනවා. ඩෙක්ස් මේ වෙලාවේ කියනවා මන්නිසමගේ සහෝදරයව පියාණන් මරලා දැම්ම කියලා. ඒ වගේම කේවිනුන් කැලස්කෝ අනිවාර්යෙන් මරලා ගෙදර අරන් යනවා කියලාත් කියනවා. ඩෙක්ස් නිදා ගන්න බිම පිරිසිදු කරන්න පටන් ගන්නවා. මේක බලාගෙන වඳුරත් ඩෙක්ස් කරන දේම කරන්න පටන් ගන්නවා. තියාට මේක බලලා පොඩි හිනාවකුත් යනවා. අපිව අරන් යනවා ටෙසා ඉන්න තැනට. මේ වෙලාවේ ඩෙක්ස්ගේ යානාවට ඇතුළු වෙන ටෙසා එක පරීක්ෂා කරනවා. ඊළඟ දවසේ ඩෙක්ස් ඉර පායන්නත් කලින් නැගිටලා ගමන යන්න ලෑස්ති වෙනවා. නමුත් ඩෙක්ස් වඳුරව මෙතන දාලා තමයි යන්න හදන්නේ. තියා කියනවා එයාගේ ජීවිතේත් ආරක්ෂා කරන්න කියලා. නමුත් ඩෙක්ස් එක ගණන් ගන්න නැතුව දිගටම ගමන යන්න පටන් ගන්නවා. දෙන්න දියැලක් ගාවට ගිහින් කියලා පෙන්නනවා. තියා තාමත් වඳුරව දාලා අපකට එච්චර හිතෝදකින් නෙමෙයි ඉන්නේ. කොහොම නමුත් තියාන ඔයාගේ සහෝදරයව පියා මැරුවේ ඇයි කියලා. ඩෙක්ස් කියනවා ඒකට හේතුව සහෝදරයමව ආරක්ෂා කරපක කියලා. තියා කතාවක් කියනවා. එයා කියනවා පුතේ ජීවත් වෙනවා කියලා උල්ෆ් කියලා හඳුන්වන ජීවින් කොට්ටාශයක්. ඒ වගේම උල්ෆ් දඩේමේ යන්නේ කණ්ඩායම විදියට. මේ උල්ෆ් රැළේ ඉන්නවා ඇල්ෆා කියලා හඳුන්වන උල්ෆ් කෙනෙක්. මේ උල්ෆ් තමයි රැළේ නායකයා. තියා කියනවා ඇල්ෆා නායකයා වෙන්න හේතුව ශක්තිමත් නිසා නෙවෙයි කියලා. ඇල්ෆා නායකයා වෙන්න හේතුව එයා කණ්ඩායම ඕනම කරදරයකින් ආරක්ෂා කරන එක. දෙන්න දිගටම ගමන යන්න පටන් ගන්නවා. කොහොම හරි අවසානයේට දෙන්නට පුළුවන් වෙනවා කැලස්කි ඉන්න තැනට ළඟා වෙන්න. මෙතනදී තමයි තියාලට කැලස්කි පහර දීලා තියෙන්නේ. වටපිට බලද්දි තියාගේ කකුල් දෙකත් ළඟින්ම තිබිලා හම්බ වෙනවා. කොහොම නමුත් තියාගේ කකුල් දෙක නැවත සම්බන්ධ කරන්න පටන් ගන්නවා. තියා මේ වෙලාවේ පුදුම හිතෙන කතාවක් කියනවා. මෙතනට දැන් ටෙසා ඇතුළු කණ්ඩායම එනවා. ඉක්මනටම ඒකින්ද මෙතනින් පැන ගන්න කියනවා. ඒ වගේම වාට කැලස්කිව මරන්න බෑ. මොකද කැලස්කි කියලා කියන්නේ ගොඩක් ශක්තිමත් ජීවියෙක්. බොරුවට ජීවිතේ නැති කරගන්න නැතිව මෙතනින් පැන ගන්න කියනවා. ඒ කියන්නේ තියා එයාගේ කකුල් දෙක අරගන්න ඩෙක්ස්ව පාවිච්චි කරලා. නමුත් ඩෙක්ස් වැඩේ අතහැරලා දාන්න ලෑස්ති නැහැ. ඩෙක්ස් එළියට ඇවිත් කැලස්කිව ගෙන්න ගන්න එතන තියෙන ඉන්ධන වගේකට ගිනි තියනවා. මේ වෙලාවේ මෙතනට කැලස්කි එනවා. දෙන්න අතර සටනක් පටන් ගන්නවා. තියා කියපු විදිහට කැලස්කි ගොඩක් බලවත් සතෙක්. කැලස්කිගේ කොහෙන් කැපුවත් නැවත නැවත වැවෙනවා. ඩෙක්ස්ට මේ වෙලාවේ හොඳ පාරවල් දෙක තුනකුත් වදිනවා. ඩෙක්ස් විසිරලා ගිහින් තියාගේ වදිනවා. මේ නිසා කකුල් දෙක නැවත අඩපණ වෙනවා. ඩෙක්ස් වැඩේ අතහැරලා දාන්න ලෑස්ති නැහැ. එයා දිගටම සටන් කරනවා. මොකද කේවෙනෙන් කැලස්කිව අනිවාර්යෙන් මරන්න ඕන. ඩෙක්ස් කොහොම හරි කැලස්කිගේ බෙල්ල කනින් වෙන් කරනවා. නමුත් ආයෙත් ඒක වැවෙනවා. ඩෙක්ස්ව කන්න හදද්දිම කැලස්කිට ඩෙස්ක්ලකින් ස්මෙල් එකක් එනවා. ඒ තමයි පුංචි වඳුර කෙල ගහපු ස්මෙල් එක. කැලස්කියේ වඳුරු පැටියව අඳුරනවද? බලමු කතාව ඉස්සරහට. එකපාරටම ටෙසා මෙතනට අයිස් බෝම්බයක් දානවා. මේ නිසා ඩෙක්සා කැලස්කිව ගල් වෙනවා. ඔන්න ඊළඟට මේ කට්ටියව ටෙසාලගේ මූලස්ථානයට අරගෙන යන ගමන් ඉන්නේ. ටෙසා මේ වෙලාවේ ඩෙස්ගේ මොලේ ස්කෑන් කරනවා. මේ නිසා ටෙසාට පුළුවන් වෙනවා ඩෙස්ගේ මුළු ජීවිත කතාවම දැනගන්න. තියාට මේ වෙලාවේ ආපන් මොඩ් එකෙන් නයින් කරනවා. තියාට ටෙසාව දැකලා ගොඩක් සතුට වෙනවා. තියා කියනවා අර යවුචව නිදාස් කරන්න කියලා. මොකද එයාගෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. නමුත් ටෙසායේ මොනවත් ගණන් ගන්නේ නැහැ. ඩෙස්ක්ගේ මොලේට විද්‍යුත් කම්පන දෙන්න පටන් ගන්නවා. නමුත් තියාට පුළුවන් වෙන එක නවත්තන්න. තියානවා අපි සහෝදරියෝ නේද කියලා. නමුත් ටෙසා කියන අපි රොබෝලා විතරයි. ඔයත් කැඩිච්ච රොබෝවෙක් කියලා මෙතනින් යනවා. තියාට තේරෙනවා මේ ඉන්නේ කලින් හිටපු ටෙසා නම් නෙමෙයි කියලා. ඩෙක්ස් කියන මේක වගේ වැරද්ද කියලා. කොහොම නමුත් තියා එතන ඉන්න රොබෝ එක්ට පාර දීලා යානේ බෑක් ඩෝ එක ඕපන් කරලා ඩෙක්ස්ට පැන ගන්න උදව් කරනවා. ඔන්න ඊළඟට ඩෙක්ස් එයාගේ තුවාල වල බෙහෙත් කරන ගමන් ඉන්නවා. ඩෙක්ස්ට කලින් සිද්ධුන හැම දෙයක් ගැනම කලකිරීමක් ඇති වෙනවා. නමුත් ඩෙක්ස් වැඩේ අත්හරින්න ලෑස්ති නැහැ. එයාට හිතෙන ඇල්ෆා කෙනෙක් වගේ සටන් කරන්න. ඩෙක්ස් ළඟ මේ වෙලාවේ යාගේ එක ආයුධයක්වත් නැහැ. ඒ ඔක්කොම ටෙසා ගාව.
ඩෙක්ස් තියාව බේරගන්න යන්න ලෑස්ති වෙනවා. එයා මේ ග්‍රහලෝකේ ඉන්න භයානක සතුන් ශාක ආයුධ විදිහට යොදා ගන්නවා. ඩෙස්ට් ඒ වගේ වුණ කරදර නිසා එයා දන්නවා එයා කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. ඩෙස්ට ආයෙත් හැම්මෙනවා පුංචි වඳුරු පැටියව. මෙයා තමයි කැලස්කිගේ පැටියා. කැලස්කි ඩෙස්ක මරන්න නැතුව ඉඳලා තියෙන එයාගේ පැටියාගේ ස්මෙල් එක ආපු නිසා. ඩෙක්ස් වඳුරු පැටියටත් කෙල ගහලා පවුල කෙනෙක් කියලා පිළිගන්නවා. මේ තුන්දෙනාට එසාට පහර දෙන්න තමයි දැන් යන්න හදන්නේ. තුන්දෙනෙක් කියලා කිව්වේ තියාගේ කකුල් දෙකත් එක්ක. අපිට පෙන්නනවා ටෙසාලාගේ මූලස්ථානේ. තියාවත් එරෝබේ මොඩ් දාලා හිර කරලා තියෙන්නේ. මේ වෙලාවේ එක රොබෝ එක්ගයන්ගේ සෙවල වගේක් වදිනවා. මේ නිසා පොඩි තප්පර ගානක් ඇතුළේ රොබෝ දිය වෙනවා. කට්ටිය එක දිගට රොබෝලව දඩයන් කරන්න පටන් ගන්නවා. තියාගේ කකුල් දෙකට පුළුවන් වෙනවා තියාව හිර කරලා තියෙන කූඩුව ඕපන් කරන්න. මේ වෙලාවේ තියා සහ කකුල් දෙක හයිෆයි එකක් දානවා. ඩෙක්ස් සහ තියා ආයෙත් මුණ ගැහෙනවා. ඩෙක්ස් තියාට ආයුධයක් දෙනවා තෑග්ගක් විදියට. පුංචි වඳුරත් තියාට තෑග්ගක් දෙනවා. ඒ රොබෝවෙක්ගේ කකුලක්. ඩෙක්ස් කියනවා අපි කැලස්කිවත් බේරගමු කියලා. තියානෝ ඒ මොකටද කියලා. නමුත් ඩෙක්ස් කියනවා මේ පැටියගේ අම්මා කියලා. අනිත් පැත්තෙන් අපිට වෙන්නනවා ටෙසා සහ ආමේක ලෑස්ති වෙන මේ තුන්දෙනාව මරන්න. කොහොම නමුත් ඩෙක්ස් උකුලස් සෙටප් කරලා ආමේ කෙනකම් බලාගෙන ඉන්නවා. ආමේගේ ටිකෙන් ටික ඉස්සරහට එන්න පටන් ගන්නවා. මේ අතරතුර තියා කැලස්කිව නිදාස් කරන්න try කරනවා. හැබැයි ඒක ලේසි වෙන්නේ නම් නැහැ. මොකද ලොක් එක අරින්න නම් අයි සෙන්සර්ස් අවශ්‍ය වෙනවා. මේ වෙලාවේ මෙතනට රොබෝවෙක් එනවා. තියාට සහ ටෙසාට තියෙන එක හා සමාන රූපයන් නිසා තියා ටෙසා වගේ රඟපානවා. රොබෝ හිතන්නේ මේ ඉන්නේ ටෙසා කියලා. නමුත් මේ පැත්තට පුංචි වදුර හිමීට ඇවිදගෙන එනවා. ඔන්න ඊළඟට ඩෙක්ස් ළඟටම ආමික ඇවිත් කියලා පෙන්නනවා. ඩෙක්ස් සෙටප් කරලා තිබුණ ට්‍රැප් එක නිසා මුළු ආමිකම විනාශ වෙනවා. මේ වෙලාවේ මෙතනට ලොකු රොබෝවෙක් පාලනය කරන ගමන් ටෙසා එනවා. ටෙසා යවුතා ලේසර් වලින් ඩෙක්ස්ව ඉලක්ක කරනවා. ලේසර් වලින් ඩෙක්ස්ව පුපුරවන්න හදද්දි මේ මැදට ඩෙක්ස් ළඟ හිටපු ජීවියෙක් පණින නිසා ඩෙක්ස්ගේ ජීවිතේ බේරෙනවා. නමුත් ඒ ජීවියාට තමන්ගේ ජීවිතේ නැති වෙනවා. මේ නිසා ඩෙක්ස්ට ගොඩක් කේන්ති යනවා. ඩෙක්ස් ටෙසාට පහර දෙන්න පටන් ගන්නවා. නමුත් ඩෙක්ස්ට පුළුවන් වෙන්නේ නැහැ ටෙසාට හීරීමක්වත් කරන්න. මේ වෙලාවේ මෙතන ඩෙක්ස්ගේ උදව්වට කැලස් කියනවා. ඩෙක්ස් රොබෝගේ වයර් විනාශ කරන්න පටන් ගන්නවා. මේ නිසා රොබෝගේ ආයුධ අක්‍රිය වෙනවා. නමුත් ටෙසා වැඩේ අත්හරින්න ලෑස්ති නැහැ. ටෙසා කැලස්ගේ පැත්තට අයිස් බෝම්බයක් විසි කරනවා. නමුත් ඩෙක්ස් එක වළක්වන නිසා ඒක කරගන්න වෙන්නේත් නැහැ. කොහොම නමුත් කැලස්ගේ රොබෝ කුඩුපට්ටම් කරලා දාන අතර ටෙසාව එක කටට ගිල්ල දානවා. අවසානයේ සටන මේ විදියට අවසන් වෙනවා. වඳුරටත් එයාගේ අම්මව හම්බ වෙනවා. ඩෙක්ස් කැලස්ගේ ස්පර්ශ කරන අතර ඩෙක්ස් කැලස්ගේ මරණ අදහස අත්හරිනවා. නමුත් මේ වෙලාවේ කැලස්ගේ කටින් දුම් දාන්න පටන් ගන්නවා. ඒකට හේතුව ටෙසා. මේ වෙලාවේ කැලස්ගේ ශනිකව පුපුරනවා. පුංචි වඳුරට මේ වුණ දේ නිසා ගොඩක් දුකයි. ටෙසා තියාගේ පැත්තේ ලේසර් යවනවා. නමුත් නොහිතපු විදිහට ඩෙක්ස් ටෙසාව සදාටම නිශ්ශබ්ද කරනවා. ඔන්න ඊළඟට ඩෙක්ස් නැවත ඒ ග්‍රහලෝකයට එන විදිය පෙන්වනවා. ඩෙක්ස් වෝරස්ගේ පැත්තට කැලස්ගේ ඉස්කබල විසි කරන අතර වෝරස් ඩෙක්ස්ව මරන්න යවුචාවන් දෙන්නෙක් එවනවා. ඩෙක්ස් ලේසියෙන්ම යවුචාවන් දෙන්නා ඉවරයක් කරනවා. දැන් තමා නියම සටන පටන් ගන්න. ඩෙක්ස් සහ වෝරස් සටන් කරන්න පටන් ගන්නවා. සටන දිගටම ගියා ඩෙක්ස්ට පුළුවන් වෙනවා වෝරස්ගේ අතක් කපන්න. වෝරස් ඩෙක්ස්ට සැලෙන්ඩර් වෙනවා. ඩෙක්ස්ට කරා වගේ වෝරස්ට ට්‍රැප් එකක් දානවා. කොහොම නමුත් වෝරස් ඩෙක්ස්ව මිත්‍ර කරගන්න බලනවා. නමුත් වඳුරවිත් වෝරස්ව ගිලිනවා. පුංචි වඳුර දැන් ගොඩක් ලොකු වෙලා. මේ වෙලාවේ මෙතනට යානයක් එනවා කියලා පෙන්නනවා. ඩෙක්ස් කියනවා ඒ මගේ අම්මා කියලා. ඒ වගේ මූවි එකක් මෙතනින් ඉවර වෙනවා. මේ වගේ මූවිස් දිගටම බලන්න කැමති නම් channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මේකේ අනිත් මූවි සෙට් එකක් බලන්න කැමති නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන් යන්න.